සමහර වෙලාවට අපේ ජීවිතවල වචන ගලප ගන්න බැරි තරම් අමාරු සංවාද තියෙනව නේද? ඒත් ඒ වගේ අමාරුම වෙලාවකදී වුණත් සැලකිල්ලෙන් සහ මනුස්සකමෙන් ඒ මොහොත පුරවන්න අපිට පුළුවන්. මේ විග්‍රහයෙන් අපි බලමු ඒ වගේ අවකාශයක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. අපි හැමෝගෙම ඉලක්කය වෙන්න ඕන මේක. මේ උපුටා දැක්වීමේ තියෙන වැඩි ගැඹුරු සම්බන්ධතාවයක් ඇති කරගන්නේ කොහොමද කියලා තේරුම් ගන්න අපි සැබෑ වෛද්‍ය රෝගී සංවාදයක් අරගෙන ඒක පියවරෙන් පියවර විමසලා බලමු. හොඳයි අපි බලමු කොහොමද මේ ගමන පටන් ගන්න කියලා. පුදුම දේ තමයි මේක පටන් ගන්නෙ වචන වලින් නෙවෙයි අපි නිර්මාණය කරන පරිසරයෙන්. මොකද අපි කතා කරන්නත් කලින් අපි සැලකිලිමත් කියලා පණිවිඩය අපි ක්‍රියාවලින් දෙන්න පුරුවන්. බලන්න මේ පොඩි පොඩි දේවල්. ලයිට් ටිකක් අඩු කරන එක. සද්දබත නැති වෙන්න හිමිහිටි දොර වහන එක. පුටු දෙක ටිකක් ලං කරලා තියෙන එක. මේ හැම දෙකින්ම අපි හිතාමතාම බාධා කිරීම අඩු කරනවා. ඒ තුලින් සංවේදී කතාබහකට පෞද්ගලික සුරක්ෂිත තැනක් හැදෙනවා. විශේෂයෙන්ම වෛද්‍යවරයෙක් හරි හෙදියක් හරි රෝගියාගේ ඇස් මට්ටමට පහත් වෙලා වාඩි වෙන එක. ඒකෙන් අර බලය කියන හැඟීම නැති වෙලා ගැඹුරු විශ්වාසයක් ගොඩනගෙනවා. ඉතින් අපි මේ කතා කරපු හැම දෙම මේ හිතාමතාම කරන සූදානම තමයි ස්පයික්ස් කියලා හඳුන්වන අනුකම්පා සහගත sannivedana රාමුවේ පළවෙනිම පියවර. ඒ කියන්නේ S setting up the conversation සංවාදයට පසුබිම සකස් කරන එක. අපි ඉදිරියට යද්දී මේකේ අනිත් පියවර ගැනත් බලමු. හරි. දැන් අපි ඒ සුදුසුම පරිසරය හදලා ඉවරයි. ඒත් තොරතුරු දෙන්න කලින් ඊටත් වඩා වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි සවන් දීම. රෝගියා කියන දේ තේරුම් ගන්න උත්සාහ කරන එකෙන් තමයි විශ්වාසය පාලම ගොඩනගෙන්නේ. මේක නිකම්ම ප්‍රශ්න කිරීමක් නෙවෙයි. මේක ඇත්තටම මෘදු ආරාධනාවක්. ආරම්භයේදීම රෝගියාගේ දෘෂ්ටි කෝණයට, ඔවුන්ගේ බයට, ඔවුන්ගේ බලාපොරොත්තු වලට අපි ගරු කරනවා කියන එක මේ ප්‍රශ්නෙන් කියවෙනවා. මේක හරිම වැදගත්. මොකද අපි ඉස්සරහට යන්න කලින් රෝගියා ඉන්නේ කොතනද කියලා හරියටම දැනගන්න ඕන. ඔවුන්ගේ හැඟීම්, ඔවුන්ගේ දැනුම මේ හැම දෙම තේරුම් අරගෙන අපි ඔවුන් ඉන්න තැනට යන්න ඕන. මේකෙන් තමයි SPIs කියන අපේ රාමුවේ P අකුර, ඒ කියන්නේ perception, රෝගියාගේ අවබෝධය තේරුම් ගැනීම කොයිතරම් වැදගත්ද කියලා පැහැදිලි වෙන්නේ. හොඳයි, අපි දැන් මේ කතාබහේ සමහර විට අමාරුම කොටසට එමු. බලමු මේ වගේ දෙයක් කොයිතරම් සැලකිල්ලකින් හසුරවන්න පුළුවන්ද කියලා. මේ අනුපිළිවෙල හිතාමතාම හදපු එකක්. මුලින්ම පොඩි අනුතුරු ඇඟවීමක් දෙනවා. ඊට පස්සේ සත්‍යය බොහොම සරලව පැහැදිලිව කියනවා. ඊටත් පස්සේ වඩාත්ම වැදගත් දේ නිහඬතාවයට ඉඩ දෙනවා. ඒ නිශ්ශබ්දතාවය. ඒක තමයි ඒ අයට හැංගීම් එක ඉන්න ඒ තොරතුරු ටිකක් හිතට ගන්න දෙන අවස්ථාව. මේ වචන දිහා බලන්න ඒකේ තියෙන්නේ කටුක ඇත්ත විතරක් නෙවෙයි ඒ ඇත්තත් එක්කම ලොකු පොරොන්දුවක් තියෙනවා. අපි ඉන්නවා කියන අත් නොහරින බවට දෙන පොරොන්දුව. මේ වගේ මොහොතකදී වචනවලකත් වඩා බලවත් දෙයක් තියෙනවා. ඒ තමයි අපේ පැමිණි සිටීම. දිගු කලාතක් ලේන්සුවක් එමත් නැත්නම් නිකම්ම ළඟින් ඉන්නකෙන් අපි වචන නැතුව කියනවා ඔබ තනි වෙලා නැහැ මම මෙතන ඉන්නවා කියලා. ඉතින් අපි දැක්කා දැනුම. ඒ කියන්නේ key for knowledge. ඒක දුන්නට පස්සෙම කොහොමද E for empathy? ඒ කියන්නේ සංවේදනය පෙන්වන්න කියලා. මේක තමයි මේ ක්‍රමයේ හදවත. හරි. දැන් අමාරු මාරංචිය දීලා ඉවරයි. මෙතනින් පස්සේ කතාබහේ ලොකු වෙනසක් වෙන්න ඕන. ඒක තීරණාත්මකයි. අපේ අවධානය දැන් ප්‍රතිකාර වලින් අයින් වෙලා මිනිසියෙක් හැටියට ඒ කෙනාට වැදගත්ම දෙයට යොමු වෙන්න ඕන. මේ ප්‍රශ්නෙන් වෙන්නේ අපි මේ පාලනය ගෞරවයෙන්ම නැවත රෝගියා අතට දෙන එක. ඔවුන්ගේ පෞද්ගලික ඉලක්ක. අද දවස හොඳ දවසක් වෙන්න ඔවුන්ට අවශ්‍ය දේවල් වටා තමයි දැන් හැමදේම ගොඩනගෙන්න ඕන. මේක ඇත්තටම ලොකු වෙනසක්. රෝගියා වෙත කරන්න පුළුවන් දේවල් ඉඳලා රෝගියා වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් වලට මාරු වෙන එක. එතකොට අලුත් සෙලස්මක් හැදෙනවා. ඒක හදන්නේ අපි තනියම නෙමෙයි. රෝගියාත් එක්ක, පවුලේ අයත් එක්ක එකතු වෙලා. ගෞරවය, සහයෝගය සහ රෝගියාගේ කැමැත්ත තමයි ඒකේ පදනම වෙන්නේ. ඉතින් මේ එකතු වෙලා හදන සැලැස්ම තමයි අපේ SPI කී රාමුවේ අන්තිම S අකුර. ඒ කියන්නේ ස්ට්‍රැටජි හෙවත් ක්‍රමෝපාය. මේකෙන් තමයි රෝගියාට දැනෙන්නේ තමන්ගේ හඬට ඇහුම්කන් දෙනවා, තමන් මේ ගමනේ තීරණයවල කොටස්කරුවෙක් කියලා. හොඳයි. අපි දැන් මේ සංවාදයේ ඇතුලෙන් ගිහින් ඒක ක්‍රියාත්මක වෙන විදිය දැක්කනේ. එහෙනම් දැන් බලමු මේකට මඟ පෙන්නපු සම්පූර්ණ ස්පයික්ස් රාමුව මොකක්ද කියලා. මෙන්න මේ පියවර 6. පසුබිම සැකසීම, රෝගියාගේ අවබෝධය තක්සේරු කිරීම, තොරතුරු දෙන්න ආරාධනාවක් ලබා ගැනීම, දැනුම ලබා දීම, සංවේදනයෙන් හැඟීම් වලට ප්‍රතිචාර දක්වීම සහ අවසාන වශයෙන් ඉදිරි ක්‍රමෝපාය සාරාංශ කිරීම. මේ පියවර ටික තමයි ඕනෑම අමාරු කතාබහක් ගෞරවයෙන් සහ සැලකිල්ලෙන් කරන්න අපිට උදව් කරන මඟ පෙන්වීම. අන්තිමටම මේ හැම්බදේකම හරය තමයි මේ පොරොන්දුව. ඉදිරියේ මොන දේ තිබුණත් අපි ළඟින් ඉන්නවා, අපි මේකදී හවුල්කරුවෝ කියන එක.
ඉතින් මේක අපි හැමෝම හිතන්න ඕන ප්‍රශ්නයක්. අපේ ජීවිතවලදී, අපේ වෘත්තීන් වලදී අපි මුහුණ දෙන අමාරු සංවාද කොහොමද අපි සැලකිල්ලේ ක්‍රියාවක් බවට පත් කරගන්නේ?